පළවන පරිච්ඡේදය අවුරුදු කිරීමේ ඇමතුම. ඒ කීර්තිමත් නීතිඥයා අද වැටුණේ උසාවිය මධ්‍යේය. ඒ වන විටත් ඔහු කතා කරන නඩුවක් විභාග වෙමින් පැවතිණි. රටේ වඩාත් කීර්තිමත් නීතිඥයෙකු ලෙස ඔහු දිනා තිබුණු තැන සුළුපටු නොවේ. ඩොලර් 3000ක් වටිනා ඉතාලි ඇඳුම් කට්ටලයක් අඳින පුද්ගලයෙකු ලෙසද ඔහුව ප්‍රකටව සිටියේය. කතා කරන ඕනෑම නඩුවක් දිනවිය හැකි යැයි නම් දරා සිටි මේ පරිණත නීතිඥයා දැන් උසාවිය මධ්‍යයේ වැටී සිටී. ඒ අසරණ ලදරුවෙකු මෙනි. දුටු දෙයින් මමද මොකක්සේ වික්ෂිප්තව කම්පනයට පත්ව සිටියෙමි. දෙයියනේ ජුලියන්ට කරදරයක්. සෙසු නීතිවේදීන් කම්පනයෙන් කෑ ගැසූහ. විනිසුරුවරිය පවා මෙතෙක් තිබුණු තේජස පසෙකලා කලබලයට පත්ව සිටියයි. ජුලියන් නැගිටින්න. ජුලියන්ගේ රතු අසරණ මුහුණ දෙසට පාත් වී අයෙක් හඬ ගෑවේය. එහෙත් අසරණයාට ඒ කිසිදු වදනක් ඇසුණ නැති ගානේ වීරයෙකුට අත් වූ ඉරණමක් මට එසේ සිතිණි. මම ජූලියන්ව දැන සිටියේ වසර 17ක පමණ කාලයක සිටයි. අපේ පළමු හමුවීම සිදුවන විට මම තරුණ නීතිඥ ශිෂ්‍යයෙකුව සිටියෙමි. සැබවින්ම ඔහු අපූරු නීති වෘත්තිකයෙකි. ඔහු නීති වෘත්තියේ ඇසූ පිරූ මිනිසෙකි. සිය වෘත්තිය වෙනුවෙන් දිවා දෙකෙහිම වෙහෙසුණු මිනිසෙකි. උසාවියේ කටයුතු නිමා වූ රාත්‍රී යාමයේ පවා ජුලියන් සිය කාර්යාලයේ ඕක් මේසයකට වාඩි වී නඩු කටයුත්තක් අධ්‍යයනය කරමින් සිටි අවස්ථා බොහොමයක් මට දැක ගන්නට ලැබිණි. ජුලියන් දවසට පැය 18ක් වැඩ කළ මිනිසෙකි. වැඩ කිරීම ජීවිතයේ සාර්ථකත්වයේ යතුරු යයි ඔහු ඇදහූයේය. ඔහුගේ පියා ඉහළ අධිකරණයේ ගෞරවනීය විනිශ්චයකරුවෙකුට සිටි පුද්ගලයෙකි. ජුලියන් තමන්ගේම මාවතක වේගයෙන් දිවගිය අශ්වයෙකු බඳු විය. වෘත්තියට පරිබාහිරව ඔහුගේ කල් ක්‍රියාව කවුරුත් දනිති. ඊයේ රාත්‍රියේ රූමත් නිරූපිකාවකගේ අතගෙන ඔහු සිටියේ නගරයේ සුඛෝපභෝගී අවන්හලකය. මැදියම් රැයේ මධුවිතව පහසටත් අගනන්ගේ පහසටත් ඔහු එකසේ ප්‍රියය. ඔහු ගැන මගේ පළමු අත්දැකීම වන්නේ ඔහුගේ කනිෂ්ඨ නීතිඥයෙකු ලෙස ඔහු ළඟ වැඩ කිරීමට ලැබීමයි. ඒ වන විට මම හාවර්ඩ් නීති කොලෙජයේ අධ්‍යාපනය හදාරා නීති වෘත්තියට පිවිසි සුහුඹුල් පෙරකදෝරුවෙකු වීමි. මම ඔහුගේ සමාගමේ සිටි දීප්තිමත්ම කනිෂ්ඨ නීතිඥයාද නොවීමි. එහෙත් මට පුදුම එක්තරා මිනීමරුම් නඩුවක විත්තිය වෙනුවෙන් කතා කිරීමට ඔහු මටද අවස්ථාව ලබා දීමය. එතරම් කෙටි කාලයකින් එබඳු අත්දැකීමක් මට ලැබෙතැයි මම සිහිනකින්වත් සිතා සිටියේ නැත. මක් නිසාදයත් මම කීර්තිමත් පවුල් පසුබිමකින් පැවත නීතිඥයෙකුද නොවීමි. මගේ පියා ජීවිත කාලය පුරා කළේ දේශීය බැංකුවක ආරක්ෂක නියාමයකු ලෙස කටයුතු කිරීමේ. අම්මා ගෘහණියකි. මේ නඩුවේ ඔහුගේ කනිෂ්ඨ නීතිඥයා ලෙස ජුලියන් මාව තෝරා ගත්තේ ඇයි? සැබවින්ම මා තුළ තිබුණු දැඩි උනන්දුව හා ආශාව ඒ සඳහා ඔහුව පොළඹවන ලද ප්‍රධාන සාධකය බව මම පසුව දැනගතිමි. ඒ මිනීමැරුම් නඩුව අපි ජයගත්තෙමි. තම බිරිඳව කෲර ලෙස ඝාතනය කළ ඒ ව්‍යාපාරික විධායකයා අදටත් නිදහසේ ජීවත් වෙයි. ඒ නඩුව තුළින් මා උගත් දේ මගේ පෙරකදෝරු ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් වේ. ඉනික්බිති මම ජූලියන් සමග ඔහුගේ සමාගමේ තවදුරටත් කටයුතු කළෙමි. ඔහුට මා විශ්වාසවන්ත සහ උද්යෝගිමත් සහකයෙකු විය. කෙතරම් කාර්යබහුල වුවත් මගේ බිරිඳ වූ ජෙනී ගැනද අසන්නට ඔහු අමතක නොකළේය. සැබවින්ම මම ජෙනී සමග විවාහ වී සිටියේ නීති විද්‍යාලයේ සිට සමයේදීය. මම මූල්‍ය
වශයෙන් සිරවී සිටි බව වෙනත් අයෙකුගෙන් දැනගත් ඔහු මාහට විශේෂ ශිෂ්‍යත්වයක්ද ලබා දීමටද කටයුතු කළේය. සැබවින්ම ජූලියන් කැලෑවට මහත්සේ ප්‍රිය කළේය. නමුත් ඔහු සිය මිතුරන්ද නොසලකා හැරියේ නැත. නමුත් සැබෑ ප්‍රශ්නය වූයේ ජුලියන්ට වැඩ වැඩිවීමයි. ඔහු සිය වෘත්තිය තුළ අසීමාන්තිකව කාර්යබහුල විය. මුල් කාලයේ ඔහු දැඩි ලෙස සිය සමාගම වෙනුවෙන් කැප වූයේ තමා එය කරන්නේ සමාගමේ යහපත උදෙසා බව පවසමිනි. මාසයක් නිවාඩුගෙන විදේශ සංචාරකයක එළඹෙන ඍතුවේදී යෙදෙන බව ඔහු කීවේය. නමුත් ඔහුට තව තවත් වැඩ අධික වූයේය. ඔහු අභියෝග බාර ගැනීමට නොපැකිළිව කැප වූයේය. දවසකට ඔහු නිදාගන්නේ පැය 2-3කි. ඔහු සමගම තරගයක් විය. වඩා වැඩි කීර්තිය, වඩා වැඩි ජනප්‍රියතාවය, වඩා වැඩි මිල මුදල් වෙනුවෙන් ඔහු බොහෝසේ මහන්සි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජුලියන් එන්නම සාර්ථක විය. මිනිසුන් සිය නඩු දෙසා ජුලියන් සොයා ආහ. ඉතා වැඩි මුදලක් හෝ ගෙවා ඔහුගේ සේවය ලබා ගන්නට ඔවුහු වෙහෙස වූහ. ඔහුගේ ආදායම ඉලක්කම් 4ක් දක්වා වර්ධනය විය. ඔහු තමාටම පුද්ගලික ජෙට් යානයක් පවා විනදී ගත්තේ. උණුසුම් කාලයේ ඔහු තම පදිංචිය සඳහා වෙනම දූපතක් පවා මිලදී ගත්තේය. රත් පැහැ වෙරාරි මෝටර් රථයේ නැගී ඔහු ඉගිල්ලුණේය. එහෙත් මේ සියල්ලේ අවසානය එතරම් සුබදායී නොවන බව මම දැන සිටියෙමි. සරලව ගත කළ ජූලියන්ව සමීපව ඇසුරු කළ නිසා මට බොහෝ දේ දැනෙමින් තිබිණි. අප දෙදෙනා බොහෝ විට එකට වැඩ කළෙමු. ඒ වැඩවල නිමාවක් නොවිණි. නඩුවට පසුව ඊට වඩා විශාල නඩුවක් උදෙසා ඔහු වෙහෙස වූයේය. අප කෙතරම් නඩු සඳහා අධ්‍යයනයන් සිදු කළද ඒ කිසිවක් ජූලියන්ට සතුටට පත් කිරීමට අපහසු විය. ඔහු සෑම විටම පරිපූර්ණත්වයේද පරිපූර්ණත්වය සෙවීය. අපට නිතරම සිදු වූයේ ලෝකයේ කොනසවීමටය. මට නිරන්තරවම වැටහී ගියේ ජුලියන් සතුටින් කල් නොගෙවූ බවය. සෑම විටම ඔහු අතෘප්තිමත් මිනිසෙකු විය. කිසිවකින් ඔහු සෑහීමකට පත් නොවිණි. එය ඔහුගේ අසමබල වූ දිනචර්යාව සහ අසීමාන්තික වූ වැඩ සමුදාය නිසා අත් වූ ප්‍රතිඵලයක් වන්නට ඇත. ජුලියන් බොහෝ මැදියම් රැයවල ගත කළේ මිල අධික ප්‍රංශ අවන්හල්වලය. ඔහු ඝන සැරයට දුම්පානය කළේය. මත්පැන්ද බීවේය. ඉනික් බිති මැදියම් රැයේ රාත්‍රී ආහාරය ගත්තේය. පැය 2-3ක් නිදාගෙන යළි සුපුරුදු චර්යාවට අවතීර්ණ විය. ව්‍යායාම රහිත ඔහුගේ සිරුරේ බර වර්ධනය වූයේ බලාගෙන සිටියදීමය. වයස අවුරුදු 53 දී ජුලියන්ගේ දිස්වූයේ මුහුණ අවුරුදු 70ක වයෝවෘද්ධ පෙනුමකි. ඔහුගේ මුහුණේ මස් ගොබ රැලි වැටි එල්ලා වැටෙමින් තිබිණි. මේ වන විට ජුලියන්ගේ විවාහය පවා බිඳ වැටී තිබිණි. ජුලියන්ගේ මුහුණේ සිනහව පවා අතුරුමහන්ව තිබිණි. ඔහුට තිබුණේ අසනීපයට බර වෙහෙසකර මුහුණකි. ජුලියන්ගේ ජීවිතය සියලු අරමුණු වලින් ගිලිහී ගිය ජීවිතයක් විණි යැයි මට හැඟිණි. ඔහුගේ අවධානය උසාවිය වෙතින් පවා ගිලිහී ගිය බවක් මට වැටහිණි. එය වඩාත් කනගාටුදායක තත්ත්වයක් විය. එය එසේ වුවද ඔහුගේ වෘත්තිය තුළ ඔහු තවමත් සුපිරි දරුවෙකි. ඔහු ගැන ආතර්ක විනිශ්චයකරුවන් පවා අන්ඩමන්ද කරවන සුළු විය. ප්‍රතිවාදී නීතිඥයින්ට ඒවා බිඳ හෙළීම අති දුෂ්කර විය. මට මෑතක දිනක ඔහු පැවසුවේ තමා විසින් සිදු කරන කිසි දෙයකින් දැන් තෘප්තිමත් නොවන බවයි.
දැන් බිහිවන නවක නීතිඥයින්ට සිය තැන දිය යුතු බව ඔහු නිතරම කීවේය. මේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෑතක සිටම සිය ජීවිතය තුළ කුමක්දෝ හිස් තැනක් සොයන බවක් මට දැනී තිබිණි. මේ සියල්ල අතීතය හා වර්තමාන සිදුවීම් පෙළක් සේ මගේ මනස තුළ ඇඳී යමින් තිබුණු අතර දරුණු හෘදයාබාධයකට ගොදුරු වූ ජූලියන් තවමත් ජීවතුන් අතර සිටින බව දැන ගැනීමට පවා සතුටක්ම විය.